ජාතිවාදී ආගම්වාදී පක්ෂ සහ අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බව අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. අගරාධගුරු හිමියන් මේ බව ප්‍රකාශ කළේ ඥානාර්ථ ප්‍රදීපයේ 150 වන ජයන්ති උළෙලට එක් වෙමින්. ඥානාර්ථ ප්‍රදීපයේ 150 වන ජයන්ති උළෙල අද අගරාධගුරු වෙදුරු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒකත්වය හා ඒකීය බව යනුවෙන් ඇතමුන් අදහස් කරන්නේ පුරවැසි සෑම දෙනම එකම අයුරින් සිටීම හා කටයුතු කිරීම නම් ඒ යථාර්ථයෙන් බැහැර වූ මායාවක් පමණි. Tamanට පමණක් මේ රට හෝ එහි යම් යම් ප්‍රදේශ අයත් වන්නේ යයි යම් කොටසක් සිටීමද වැරදි සහගතය. වසර 30ක කුරිරු යුද්ධය නිසා පීඩාවෙන්දි අය උතුරේ මෙන්ම දකුණේ වාසය කර. අද අපට අවශ්‍ය වන්නේ ඒ අඳුරු අතීතය නැවත ඇති කළ හැකි ජාතිවාදී ආගම්වාදී ආකල්පවල අප සිරවී සිටීම නොව නිදහස් ලෙස සිටමින් සියල්ලන් තේරුම් ගනිමින් පොදු මනුෂ්‍යත්වයේ පිහිටා සිට අප රට ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමයි. මේ අනුව මේ රට සිංහලේ නොව එකම ලේ යන තේමාව තුළ එකතු විය යුතු බැඳිය යුතු කාලයක් හා අභියෝගයක් අප හමුවේ ඇත. ජාතිය හා ආගම පදනම් කරගත් දේශපාලන පක්ෂ හා ඇතැම් අන්තවාදී සංවිධාන තහනම් කිරීමක් වෙත අප ධෛර්යවන්ත ලෙස යොමු වීමද කාලීන අවශ්‍යතාවයක් ලෙස මා සැලකමි. මන්ද එවැනි පක්ෂ හා සංවිධාන කටයුතු කරන්නේ අප එකමුතු කරන දේ නොව අප බෙදන දේ උළුප්පා පෙන්වීමටය.